සුබ දවසක් යාළුවෝ සියලු දෙනාටම ආයිබෝන් කියලා පිළිගන්නවා රණා YouTube channel එකට. හැමදාම වගේ අදත් ඔයාලට ගෙනාව ගොඩක් වටිනා කියන ඉඩමක් ලොකු ඉඩම් හොයන ඔයාලට බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලුපිටිය නගරයට කිලෝමීටර් 2කමාරක් විතර දුරින් තමයි ඉඩම් පිහිටලා තියෙන්නේ. වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම සම්පූර්ණ විස්තර ටික බලන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි මේ හොඳට හදපු ගේකුත් එක්ක. ගොඩක් කට්ටිය හොයනවා කුඹුරු. මේකේ කුඹුරක් තියෙනවා අක්කර දෙකකට පර්චස් 20ක් අඩුයි. ඒ කියන්නේ පර්චස් 300ක් තියෙනවා. පර්චස් 300ක් තියෙනවා ගොඩ ඉඩම්. කුඹුරු අක්කරයක් තියෙනවා. කාමර 5ක නිවසක් එක තමයි අද ගෙනාවේ. මතක් කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් comment එකක් දාන්න. ඔයාලගෙත් ඉඩකඩ විකුණ ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඔයාලට පුළුවන් ওই තිරිය උඩින් දිස්සෙන නම්බරයට WhatsApp හෝ normal call එකක් අරගෙන විස්තර කතා කරගන්න. මේකේ කාමර 4ක් තියෙනවා. ඔක්කොම ටයිල්ස් වීලින් කරපු කාමර 4ක ගෙයක් තියෙනවා. ඒ වගේම කාපට් පාරට මූණ දාලා තියෙන්නේ. ඉඩම ඔයාලට වෙල්ලේ ආයකුත් තියෙනවා අක්කරයක. ඔයාලට පේනවා ඇති ගොඩක් වටිනා කියන නිවසක් මේක. සම්පූර්ණම ඇටච් බාත්රූම් එකක් එක්ක කාමර 4ක් තියෙනවා. ඒ වගේම කෑම කාමරේ ස්ටෝරුව බාත්රූම් එක ඒ වගේ ගොඩක් වටිනා කියන අංග සම්පූර්ණ නිවසක් තියෙනවා. ඒකත් එක්ක ගොඩක් වටින ඉඩමක් තියෙන්නේ. අඹ කොස් කජු පුවක් පොල් ඒ වගේ ගොඩක් වටිනා කියන ගස් රාශියක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න. ඒ වගේම අපේ channel එකට මතක් කරලා like එකක් comment එකක් දාන්න. ඔයාලට පේනද මේ තියෙන කෑම කාමරේ. කෑම කාමරේත් එක්ක කුස්සිය තියෙනවා. හොඳ ඉඩ කඩ තියෙනවා. මේ තියෙන කුස්සිය. ඒ වගේම යාළුවනේ ඔයාලට පුළුවන් ඔයාලගේ ඉඩ කඩ විකුණ ගන්න අපිත් හරහා ඔය තිරිය දිස්සේ නම්බරට WhatsApp හෝ normal call එකක් අරගෙන විස්තර කතා කරගන්න පුළුවන්. මේ තියෙන bathroom එක. මේ ගේ ගාව ඉඳලා වීඩියෝ එක චුට්ටක් දිගයි. මොකද ලොකු ඉඩමක් තමයි තියෙන්නේ. පෙන්න රංග සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බලන්න. ඔයාලට පැහැදිලිමක් ගන්න පුළුවන් ඉඩම සම්බන්ධව. මේක ඉඳලා දිවුලුපිට ටවුන් එකටම තියෙන කිලෝමීටර් 2කමාරක් වගේ දුරක්. කාපට් පාට මුණ දාලා තියෙන්නේ. ඇත්තට මේ පැත්තේ අක්කරේ යන මිල තමයි ලක්ෂ 150 අනිවාර්යයෙන්ම අක්කරේ 2 වගේ ප්‍රමාණවල සාමාන්‍යයෙන් කෝටි කමාට යනවා. මොකද ඉඩම පොඩි නිසා. එහෙම නැත්නම් පර්ච් එක ලක්ෂ 1කමාරෙන් උඩ යන්නේ. අක්කර 10න් උඩ තමයි ඔය ගොඩක් ලක්ෂ 70ට 80ට වගේ වැටෙන්නේ. නැත්නම් අක්කර 5ට අඩුවෙන් යන හැම එකක්ම කෝටිය පැනලා යනවා ඉඩම් ගම්පහ දිස්ත්‍රික්කේ. හරි තමන් ඉඩමක වටිනාකම ගිහිල්ලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. නමුත් මේ ඉඩම ගොඩක් අඩුවට දෙන්නේ කුඹුරු අක්කරයකුත් තියෙනවා ඔයාලට. අක්කර දෙකක් තියෙනවා. ගොඩ ඉඩම් අක්කර දෙකට පර්චස් 20ක් අඩුයි කියන්නේ 300ක් තියෙනවා. පර්චස් 300ක්. ගොඩ ඉඩම් පර්චස් 300යි. මේ කාමර 4ක ගයයි. මේ ඔයාලට පේන කුඹුරයි. කුඹුර අක්කරයක් තියෙනවා. ඒ සම්පූර්ණම ඔක්කොම තමයි ඔයාලට ගන්න පුළුවන්. මේ ඔක්කොමගේම මිල වෙන්නේ ලක්ෂ 250යි. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. ඇවිල්ලා බලලා ලක්ෂ 250යි වෙන්නේ මේ අක්කර දෙකයි කුඹුරයි. අක්කර එක කුඹුරයි අක්කර පර්චස් 300යි. ගොඩ ඉඩම් පර්චස් 300යි. කුඹුරු අක්කරයයි සම්පූර්ණ මිල වෙන්නේ ලක්ෂ 250යි. දිවුල්පිටි නගරයට අයිති වෙන්නේ බස් ගම්පහ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතේ. ගොඩක් වටිනා කියන ඉඩමක් ඔයාලට නිස්කලංකවම ආදාය ලබන්න පුළුවන් ඉඩමක් මේක. එහෙනම් යාළුවනේ අදට ගිහිල්ලා එන්න මතක් කරලා අපේ channel එක subscribe කරන්න. මේ ඉඩම සම්බන්ධව කතා කරන ওই තිරේ දිස්සේ නම්බරයට call එකක් දෙන්න. එහෙනම් සුබ දවසක්.